මම සෙකන්ඩ් සයි මට යන්න ඕන ටාගට් එකට මේ මාස දෙක ඇතුළත යන්න අමාරුයි. මේ සෙකන්ඩ් එක ස්කිප් කරන්නද මට සාධාරණ හේතුවක් ඕන. මම මේ පාර ලිව්වොත් කෙලවෙනවා. මේක ලිව්වොත් වටේ පිටේ අඳුරනු රිසල්ට් ආවට පස්සේ අහනවා. රිසල්ට් ආවනේ කොහොමද පුතාගේ රිසල්ට් සෙකන්ඩ් සයිනේ මෙන්න අ, මෙන්න මොකක් හරි අම්මාගෙන් තාත්තගෙන් අහදී යාලට අවුල් මම මොකද කරන්නේ? මාව පේනවද? අනිවාර්යෙන්ම කෙලවෙන්න මොන ලියන්න ඕන. තේරෙනවද? සෙකන්ඩ් සයි නම් මම මේක ඇත්තටම කියන්නේ අතාරින්න එපා. ඔය මෝඩ වෙඩි ඔයාලා ජීවිතරය හදාගන්නේ නැහැ. මුළු ජීවිතේම ඔය විදිහට ස්කිප් කරන්න තමයි හදන්නේ. තර්ඩ් සයි නම් ස්කිප් කරන්න. කිසිම අවුලක් නැහැ. හරිද? තර්ඩ් සයි ළමෙන්න මම කියනවා ඔයාට යන්න ඕන ටාගට් එකට යන්න බැයි නම් ඔයාට මේ මාසෙ වැඩ කළා ටාගට් යන්න ඕන තැනට බැයි නම් අනිවාර්යයෙන්ම ස්කිප් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. වයසට යනවා කියන කතාව බයිලා. වයස කොහොමත් යනවා. එහෙම අල්ලන්න නවත්තන්න පුළුවන් කවුරු ඉන්නවනම් කියන්නේ. හරිද? එහෙම බෑනේ. වයස කොහොමත් යනවා. තර්ඩ් සයි නම් සෙකන්ඩ් සයි නම් මේක ඔයා බින්දු ඉන්නවා කියලා කියනකොට ලියන්න. කෙලවෙන්න ලියන්න. ගිහිල්ලා ඒ කෙලවුණාට පස්සේ ෆීලින් එක විඳින්න. විඳලා අම්මා තාත්තලා ඒ පත්තන අපහසුතාවයේ ඒකත් විඳපන්. උඹට තමයි කර්ම ඔක්කොම තියෙන්නේ. ඒකලා ඒ කර්ම කියන එක දැන් ගොඩ ගහ ගන්නනේ කර්මයක්නේ. අම්මා තාත්තට දුක් දෙනවනේ. දැනටත් දීලානේ තියෙන්නේ. අඩුම ගානේ ඊට පස්සේ හරි ඔලුවට එකක් එනවා. ආයෙ සයියෙකුත් නැහැ. මේ ටික මං කරගන්න ඕනේ කියලා. එහෙම නැත්තම් ওই ජීවිතේ හදෙන්නෙම නැහැ. ඒ නිසා ඒක කරා දැනටත් වදයක් කර්මයක් දීලානේ තියෙනවා කිව්වට. අම්මා තාත්තට දුකක් දීලානේ තියෙන්නේ. ඒක දැනුවත් හෝ නැදුවත් නොදැනුවත් හේතුවක් දන්නේ නැතුව එහෙම සැකසීලා හරි වෙලා තියෙනවා. ඒක හදාගන්න chance එකක් තියෙනවා. ඒක දීලම කරන්න. හරිද? සෙකන්ඩ් සයි කරන්න. කිසිම අවුල විභාග දීලා අඩු ගානේ එක්ස්පීරියන්ස් එක ගන්න. ගන්න. දැන් මාස දෙකක් ඇතුළේ නිකන් ගිහිලා වාඩි වෙන්න එපා එක්සෑම් එකට. මේ ටික උඩරින්ම මහන්සි වෙන්න. දැන් ඔයා සෙකන්ඩ් සයි ලියලා ලියන්න ගියොත් ලියන්නේ පොඩි කාලයක්. ඔයක ලියන්න ලිව්වා කිව්වත් ඔය තියෙන ගැට එතකොට නැහැ. ඒක ටික කාලයක් යනකොට නෑ රිසල්ට් එක. ඔහොම බයිලා. දැන් වැඩ පටන් ගත්තොත් තව අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා. හැබැයි රිසල්ට් ලියලා පටන් කියන්නේ ඒ කාලෙන් පස්සේ පටන් ගත්තොත් එතකොට එන අවුලක් තියෙන නිසා දැන් පටන් ගන්න. දැන් බින්දුව නෙමේ රින හිටියත් මේ මාස දෙක කරන වැඩ ටිකත් එක මොනව හරි කරන්න. ගිහිල්ලා ලියන්න. කෙලවුණාට කමක් නැහැ ලියන්න. සෙකන්ඩ් සයි කෙලවෙන්නම ලියන්න.